ගොඩ කාලයකට පස්සේ ඔයාලට vlog එකක් ගේන්න මට වෙලාවක් හම්බුණා. අද මේ 10 වෙනි සෙනසුරාදා මම උදේම යනවා ලයිබ්‍රරි එකට. මොකද මේ දවස්වල යුනිවර්සිටි එකේ එක්සෑම්ස්. ඉතින් මම කලින් ලයිබ්‍රරි ටුවර් එකක් කරා. මේ තියෙන්නේ ඒ වීඩියෝ එකේ පෙන්වන්නේ නැති ලයිබ්‍රරි එකේ ස්ටඩි ඒරියා එක. මේ ස්ටඩි ඒරියා එකටත් කැමති කෙනෙක්ට ඇවිල්ලා පාඩම් කරන්න පුළුවන්. රුපියල් 250ක් වගේ තමයි රෙජිස්ට්‍රේෂන් ෆී එක වෙන්නේ. ලොකු ස්ටඩි ඒරියා එකක් තියෙනවා ලයිබ්‍රරි එකේ. ඔයාලට ඔයාලගේ ලැප්ටොප් උනත් ගෙනල්ලා යූස් කරන්න පුළුවන්. ෆැසිලිටිස් ඔක්කොම හදලා දීලා තියෙනවා. ඒ වගේම තමයි බදාදටයි රජයේ නිවාඩු දවස්වලටයි විතරයි ලයිබ්‍රරි එක වහලා තියෙන්නේ. සෙනසුරාදා ඉරිදායිත් ලයිබ්‍රරි එක ඕපන්. හැම දවසකම උදේ 8 ඉඳන් හවස 6 වෙනකන්. ඉරිදා විතරක් උදේ 8 ඉඳන් හවස 5 වෙනකන් තමයි ඕපන් එක තියෙන්නේ ස්ටඩි ඒරියා එක. ඉතින් මම හිතනවා මේ විස්තර කෙනෙක්ට වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් ඔහොම තමයි ලයිබ්‍රරි එකට ගියොත් ගෙදර ඉන්නවට වඩා ඇත්තටම වැඩක් කෙරෙනවා. ඒ හින්දා තමයි මම ලයිබ්‍රරි එකට යන්නේ. උදේ ඉඳන් හවස වෙනකම්ම ලයිබ්‍රරි එකේ ඉඳලා වැඩ ටික කරගෙන තමයි ඊට පස්සේ හවසට ගෙදර එන්නේ. ඊට පස්සේ මම ගියා ලයිබ්‍රරි එකෙන් මම ගත්ත පොත් ටික බාර දෙන්න ආයෙත්. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් කැන්ටින් එක. ලයිබ්‍රරි එකේ වෙනම කැන්ටින් එකක් තියෙනවා. ස්ටඩි ඒරියා එකේ වෙනම ලන්ච් ඒරියා එකක් තියෙනවා. මේ තියෙන්නේ කැන්ටින් එක. හවසලා ගෙදර ආවා. ඉතින් ඊට පස්සේ එහෙම ගෙදර ඇවිල්ලා රෑ 8:00 වගේ අම්මයි මමයි ගියා කැලණි පන්සලට. ගෙදරින් අපි ගිලන්පස හදාගෙන ආවා. ඒ ටිකත් මේ විදිහට ලෑස්ති කරලා පැය 2-3ක් විතර අම්මයි මමයි පන්සලේ හිටියා. ඉතින් අපේ මේ හැල්මේ දිවෙන ජීවිතේට මේ තරම් වෙන සැනසීමක් තියනවද?